ඔයාට ජීවිතේ වැරදුනා කියලා හිතනවද? කවුද ඔයාට වැරද්දුවේ? කවුද ඔයාගේ ලොකුම හතුරා කියලා නිකමටවත් හිතලා බැලුවද? ඔයාගේ ලොකුම හතුරා ඔයාගේ අසල්වැසියද? නැත්නම් ඔයාව විවේචනය කරන අයද? නැත්නම් ඔයාව දාලා ගිය අයද? නෑ. ඔයාගේ ලොකුම හතුරා තමයි ඔයා කියලා මං කිව්වොත් ඔයාක පිළිගන්නවද? ලෝකේ ඉන්න හැම කෙනාම හැම වෙලාවෙම හිතනවා දිනන්න ඕනි කියලා. හැබැයි හැමෝටම ජයග්‍රහණය කරන්න බැරි වෙනවා. ටික දෙනෙක්ට විතරයි ලෝකේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. ඔයා දන්නවද ඒ ඇයි කියලා? මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් අති දක්ෂ මිනිස්සුන්ට විතරයි පුළුවන් වෙන්නේ. ඊයේ හිටපු මම කියන හතුරව පරාජය කරන්න. ඊයේ හිටපු මට එරෙහිව නැගී සිටින්න. සරලවම අද දවසේ තමන්ව දිනාගන්න පුළුවන් කෙනාට විතරයි හෙට දවසේ ලෝකෙ දිනන්න පුළුවන් වෙන්නේ. ඊයේ හිටපු ඔබ පරාජිතයෙක්ද? කම්මැලියෙක්ද? දුර්වලයෙක්ද? බයගුල්ලෙක්ද? මේ කවුරු වුණත් ඔබට අද දවසේ කරන්න තියෙන්නේ ඊයේ දවසේ ඔබ තුල තිබිච්ච නරක ගති පරාජය කරන්න. ඊයේ ඔබ බයගුල්ලෙක් නම් අද ඔබ ඔබේ බය පරාජය කරන්න. ඊයේ ඔබ කම්මැලි වෙලා හිටියනම් අද ඔබ ඔබේ ක්‍රියාවන් තුළින් ඔබේ කම්මැලිකම පරාජය කරන්න. ඇක්ෂන් එකක් ගන්න. ඔබ හැම විටම උත්සාහ ගන්න. ඊයට වඩා අද දවසේ දිනා ගන්න. අද කොහොම හරි ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න. ඔබ ඊයට වඩා අද හොඳ වෙන නැගී හිටනකොට ඔබ හොඳට මතක තියාගන්න. ඔබ අනිත් අයත් එක්ක ඔබ සංසන්දනය කරන්න යන්න එපා. මොකද මේ තමයි ඔබේ පළවෙනි පියවර. ඔබේ පළමු පියවර. තව කෙනෙක්ගේ 10 වෙනි පියවර සමග සසඳන්න යන එක මෝඩකමක්. සෝෂල් මීඩියා වල අනුන්ගේ ජයග්‍රහණ නිතර දකිද්දි ඔබට හිතනවද ඔබ පරක්කුයි කියලා. ඒක සාමාන්‍ය දෙයක්. හැම මලක්ම එකපාරේ පිපෙන්නේ නැහැ. සීත කාලේ පිපෙන මල් වසන්ත කාලේ පිපෙන්නේ නැහැ කියලා අපි මතක තියාගන්න ඕනේ. අපේ වෙලා වෙනකන් ඉවසීමෙන් අත් නොහැර අපි ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. ඔයාට තරඟේ තියෙන්නේ පිටේ ඉන්න අනිත් කවුරුත් එක්ක නෙවෙයි. ඊයේ හිටපු ඔයාගේ ඕල්ඩ් වර්ෂන් එකත් එක්ක තමයි ඔයාට අද තරඟේ තියෙන්නේ. ඊයේ දවසේ ඔබ එක පොතක්වත් කියුවේ නැත්නම් ඔයා අද පොතක් අරන් එක පිටුවක් කියවන්න. ඊයේ දවසට පැය 10ක් ඔයා නිදාගත්තා නම් අද පැයක් කලින් ඇහැරෙන්න. ඊයේ ඔබ ව්‍යායාම කරේ නැත්නම් අද ඔබ විනාඩි 5ක් අරන් ඇවිදින්න. ඊයේ ඔබ අනවශ්‍ය විදිහට මුදල් වේදම් කරා නම් අද ඔබ එක රුපියලක් ඉතුරු කරන්න. ඊයේ ඔබ ප්‍රශ්න දැකලා බයේ පලා ගියා නම් අද ඔබ ප්‍රශ්න දිහා කෙලින් බලන්න. ඒ විදිහට ඔබ ඊට වඩා අද වෙනස් වෙනකොට ධනාත්මකව අන්න ඔබ ඊයේ හිටපු පුද්ගලයාව පරද්දලා ඉවරයි. ඔබ අද දැසේ ජයග්‍රහණය කරලා ඉවරයි. අද ඉන්න ඔබ ඊයට වඩා වෙනස් වෙන්න ඕනි කියලා අද ඔබ ලෝකෙ පෙරලන්න ඕනේ නැහැ. දවසට 100ට 1ක් පමණක් දිනු වෙන්න උත්සාහ කරන්න. හැම දවසකම ඔබ එක වතාව බැගින් දිනුවට වැඩ කරන්න. අවුරුද්ද ඉවර වෙද්දී ඔබ 365 වතාවක් දිනු වෙන්න උත්සාහ කරපු පුද්ගලයෙක් එතකොට. මේ වගේ කුඩා ජයග්‍රහණ එකතු වෙලා තමයි දැවැන්ත ජයග්‍රහණයක්, දැවැන්ත පෞරුෂයක් නිර්මාණය වෙන්නේ. ඊයේ හිටපු Tamanගේ ඕල් වර්ෂන් එක පරාජය කරන්න නම් අනිවාර්යෙන් ඔබ ළඟ විනය කියන දේ පුරුදු කරන්න අවශ්‍යයි. ඔබේ හිත කියයි තව ටිකක් නිදා ගන්න කියලා. අද වහිර නිසා අපි හෙට මේ වැඩේ කරමු කියලා. අද අමාරු හින්දා හෙට කරමු කියලා. අන්න ඒ වෙලාවට තමයි ඔබ ඔබට මෙරෙහිව නැගී සිටිය යුත්තේ. ඔබ තුලින්ම ඔබව සොයාගත යුත්තේ. ඔබ තුලින් ඔබටම අභියෝග කළ යුත්තේ. ඔබ තුලින් ඔබටම කරන පෙළඹවීම නව ආරම්භයකට ඔබව හැම වෙලාවෙම දිරිමත් කරાવી. ඊයේ හිටපු කම්මැලි ඔබට සමුදෙන්න. අද ඔබව අලුතින්ම නිර්මාණය කරන්න. අපි හුඟක් වෙලාවට හිර වෙලා ඉන්නේ ඊයේ සිදුවුණු වැරදි ඇතුලේ. අයියෝ මං එදා එහෙම නොකළනම් මං එදා ඒ තීරණය නොගත්තනම් කොච්චර හොඳද කියලා හිතලා අපි නිතර පසුතැවෙනවා. ඊයේ කියන්නේ ලියලා ඉවරුණු පොතක්. ඒ පොතේ ආයි ලියන්න බෑ. අද කියන්නේ අලුත් පිටුවක්. අද අලුත් පිටුව අපි අලුතෙන් ලියමු. ඊයේ වුණ වැරදි වලින් ඉගෙන ගන්න. හැබැයි ඊයේ වුණ වැරදි ඔබේ අද දවස් තුල නැවත නොවෙන්න ඔබ වග බලා ගන්න. ඔබ ඊයේ වෙනකම් අඬ හිටිය කෙනෙක් නම් ඔබ අද hina වෙලා අලුතෙන් වැඩ පටන් ගන්න. හෙට උදේ ඔබ අවදි වෙන්න ඕනි. ඔබ එකම ඉලක්කය ඊයේ හිටපු ඔබව පරාද කරන එක කරගෙන. ඔබ රාත්‍රියේ නිින්දට ගිය පුද්ගලයාට වඩා අද දවස සාර්ථක විදිහට ගත කරනවා කියන අරමුණ එක්ක ඔබ අද දවසේ අවදි විය යුත්තේ. ලෝකෙ එක්ක තරඟ කරන එක නවත්තලා ඔයා එක්ක මේ රේස් එක පටන් ගන්න. ඔයාව අභිභවෙන් මේ රේස් එක දුවන්න පටන් ගන්න. ගිහින් එන්න. පරිස්සමෙන් ඉන්න.